සාමාන්‍ය පෙළට දශම සංඛ්‍යා සුළු කිරීම පැහැදිලි කරන්න ගැටලු කීපයක් තෝරගත්තා. ඉතින් මේ විදිහට 42 කියලා ඉස්සලාම ලියා ගන්න පුළුවන්. 78 34ත් 34ත් ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට සමචතුරස්‍රයක් ඇඳලා වලට යා කර ගන්න පුළුවන්. දැන් පැහැදිලි කරලා දෙන්න කොයි විදිහට සුළු කරන්න කියලා. දැන් ගුණ කරන්න පුළුවන් දෙවරක් 7 14යි දෙවරක් 8 16යි හතරවරක් 7 28යි හතරවරක් 8 32යි කියලා. ඊළඟට මේ විදිහට ලියා ගන්න පුළුවන් 6 එකතු කරන්න පුළුවන් 4යි 2යි 6යි 7යි මෙතන 11ක් එනවා 11යි 12යි එකක් ඉතුරුයි 3යි. මේ විදිහට මේ විදිහට සාමාන්‍ය විදිහට සංඛ්‍යාව ලියා ගන්න පුළුවන් 3276. දැන් දශමයේ තියන්නේ කොතනද? ඉතින් දශමයේ තියෙන්නේ මෙතන නිසා මෙන්න මෙතනයි 7.8 මේ විදිහට රේඛා හමු වෙන තැන මෙන්න මෙතන තමයි දශමයේ තියන්න ඕනේ නම් 32.76යි පිළිතුර. දෙවෙනි ගැටලුවට යමු. ඊළඟට 43 34 22 ලියලා මේ විදිහට ගුණ කරගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට අපි ආවා 9 4 6 946 මේ විදිහට ලියාගෙන එන්න පුළුවන් අපිට දශම ස්ථාන තියාගන්න හරියටම මෙතනයි තියෙන්නේ 22.0 නිසා මෙතනයි ඉතින් හමු වෙන්නේ හරියටම 4 ළඟදී එහෙනම් 94.6 තමයි පිළිතුර. තුන්වෙනි ගැටලුවට යමු. එහෙනම් එකතු කරද්දී පේනවා 6යි 3යි 13 එකක් ඉතුරුයි. මෙතන 6යි 10ක් එනවා. එතන එක මෙතෙන්ට එනවා. එහෙනම් 1යි. 1යි බිඳුවයි 3යි 3යි 6. එහෙනම් දශම ස්ථානයේ තියෙන්නේ මෙතන. ආයි මෙතන. දෙන්න යා කරමු. හරියටම 10යි දශම ස්ථානය එනවා. මෙන්න මෙතන.